හායි යාළුවනේ ඔයාලට කොහොමද? ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ ආවා රසම රස රෙසිපි එකක් අරගෙන. ඉතින් මේ බ්‍රවුනි රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. ඉතින් අපි බලමු මොනවද ඉස්සෙල්ලාම ඕන වෙන්නේ කියලා. ඉතින් අපි බලමු මේකට මොනවද යොදාගන්නේ කියලා. මුලින්ම බටර් ග්‍රෑම් 150ක් අරන් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඇස්ට්‍රා ගන්නත් පුළුවන්. ඊට පස්සේ සීනි ග්‍රෑම් 150යි, පාන් පිටි ග්‍රෑම් 120යි, ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 200යි. මුලින්ම මම කරන්නේ බටර් සහ ඩාර්ක් චොක්ලට් ටික මෙන්න මේ හොඳට ඩබල් බොයිල් කරගන්න ඕන. මෙන්න මේ විදිහට හොඳට මෙල්ට් වෙනකන් හදා ගන්නවා. ඊට පස්සේ අපි වාජනයක් අරගෙන ඒකට සුදු සීනි ටික දාලා ඒකට බිත්තර 3ක් ඇඩ් කරනවා. ඒක සැරින් සැරේට තමයි ඇඩ් කරන්නේ. එකපාරටම ඇඩ් කරගන්න නැහැ. ඉතින් ඔයගොල්ලෝ හදලා බලන්න කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. හරිම ලේසියෙන් හදාගන්න රෙසිපි එකක් තමයි මේක. ඉතින් ගොඩාක් ජාති අවශ්‍ය නැහැ. බ්‍රවුන් sugar ඕනි නැහැ. බේකින් සෝඩා ඕනි නැහැ. හරිම රසයි මේක. හදලා බලන්න කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඉස්සරහට ඔයාලගේ පාර්ටිස් වලට බ්‍රවුනීස් ගෙදරම හදාගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට හදුවොත්. ඉතින් මම මේ විදිහට තවත් බිත්තරයක් ඇඩ් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරන්න ඕන. ඊට පස්සේ අපි වැනිලා තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. මේ මිශ්‍රණයට නැවතත් කලවම් කරගන්නවා හොඳින්. ඊට පස්සේ දැන් අපි මේකට එකතු කරනවා අපි හදාගත්ත චොක්ලට් මික්ස්චර් එක. දැන් මේ විදිහට එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනි. මෙන්න මේ විදිහට. ඉතින් ආයෙත් මතක් කරන්න channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ඒ ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඉතින් ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා පාන් පිටි ටික. මෙන්න මේ විදිහට එකතු කරලා ඒකත් නැවත කලවම් කරගන්න ඕනේ. මේකට බීටර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අතින් හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ස්පැචුලා එකකින්. ඉතින් මෙන්න මේ ගානට එනකම් mix කරගන්න ඕනේ. දැන් අපේ මිශ්‍රණය ready. දැන් අපි මේකට එකතු කරගන්නවා baking powder තේ හැඳි එකක්. නැවතත් මේ විදිහට හොඳින් කලවම් කරගෙන දැන් අපි රෙඩි කරගන්නවා මෙන්න මේ වගේ ට්‍රේ එකක්. ඒකට ඔයිල් පේපර් එකක් යොදාගෙන මෙන්න මේ විදිහට අපි අපේ මික්ස්චර් එක දාගන්නවා. දැන් ඉතින් තියෙන අපිට මේක බේක් කරන්න සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් වගේ බේක් කරනකොට මෙන්න මේ විදිහට ලස්සනට එනවා. ඊට පස්සේ තියෙන වලට මෙන්න මේ විදිහට කට් කරගෙන ලස්සනට පිළිගන්නවා. ඉතින් මේ වගේ රසම රස වීඩියෝ එකකින් ආයෙත් මම ගිහිල්ලා යනවා. goodbye. හායි යාළුවනේ ඔයාලට කොහොමද?